අද අපි ආවා කොයිතලී වලට. කොයිතලී කියන්නේ ඉන්න මම පෙන්නන්න. මේ තියෙන්නේ ලස්සනයි. මාර ලස්සන සීනරි එකක්. අපේ යාළුවෝ කට්ටියක් ආවා අපිව බලන්න. ඉතින් අපි එයාලත් එක්ක ආවා ලස්සන තැනකට. කීමින් කිවල තියෙන්නේ අන්න අර දෙන්න. ඒ දෙන්න සෙලිබ්‍රිටිස්ලා දෙන්නේ. හායි සෙලිබ්‍රිටි. එයාලා ෆොටෝ ගන්නවා මාව දාලා. මේ බලන්න ලස්සන. එහෙනම් එන්න යන්න මාත් එක්ක කොයිතලී වෙල මේ ලස්සනම සීනරීස් එක බලන්න. බලන්නකෝ ගඟ හරිම නිල් පාටයි. ඒ වගේම හරිම ලස්සනයි. එන්නකෝ යන්න මාත් එක්ක මේ සීනරි එක බලන්න. මේක හරියට නිකන් කිතුල්ගල වෝටර් රාෆ්ටිං ඒරියා එක වගේ. එහෙනම් එන්න යන්න මාත් එක්ක. මං එන්න ලස්සන. I like that nervous look on your face when you're starting to think that you're talking too much. I like how we just met and I'm not even slightly afraid to be opening up. I like that we've been sitting here, hands moving around the clock, and I still can't get enough. No, I can't get enough. You look in my eyes and I already hope this lasts. Trying hard not to jump, not to move too fast. But we could go all in. We could be in love by the end of the night. Sitting here talking, kissing your lips and I'm coming alive. Or we could start running, make a list of ways that the time just isn't right. Or we could go all in. Yeah, we could be in love by the end of the night. By the
nervous look on your face when you're starting to think that you're talking too much. I like how we just met, and I'm not even slightly afraid to be opening up. I like that we've been sitting here, hands moving around the clock, and I still can't get enough. No, I can't get enough. But we could go all in. We could be in love by the end of the night. Sitting here talking, kissing your lips and I'm coming alive. But we can start falling, make a list of ways that the time just isn't right. Or we could go all in. Yeah, we can be in love by the end of the night. By the end of the night. By the end of the night. එහෙනම් එන්න යන්න අපිත් එක්ක අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. මොකද්ද දන්නවද මේ? මේ තියෙන්නේ බර්ඩ් මියුසියම් පාක් එක. මේක තියෙන්නේ නම් ඕලුවල. ලිමින්ගා කියන විලේජ් එකේ තමා මේක තියෙන්නේ. මේ ප්ලේස් එකේ අපිට හරියටම විස්තරාත්මකව බර්ඩ්ස්ලා ගැන විස්තර දැනගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් ෆින්ලන්ඩ් වලට එන සමය එකේ ස්ප්‍රින් එකේ සංක්‍රමණික වන බර්ඩ්ස්ලා ගැන විස්තර ගොඩාක් අපිට මෙතනින් දැනගන්න පුළුවන්. ඔයාලා සමය එකේ හරි ස්ප්‍රින් එකේ හරි මෙතනට ආවොත් බර්ඩ් වොචින් එක ලයිව් බලා ගන්නත් පුළුවන්. ඒකට ටව එකක් වෙනම හදලා තියෙනවා. හරිම ලස්සන ප්ලේස් එකක්. ඒ වගේම කාම් වයිබ් එකක් තියෙන ප්ලේස් එකක්. එහෙනම් එන්න යන්න මාත් එක්ක ඕලුවල තියෙන ඩෑම් එකක් බලන්න. මේ ඩෑම් එක හරහා විදුලියත් නිෂ්පාදනය වෙනවා. අපි ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා ඩෑම් එකේ පටේ තියෙන ලස්සන වීව් එක බැලුවා. ඔයාලත් එන්නකො මාත් එක්ක යන්න මේ ලස්සන වීව් එක බලන්න. එහෙනම් අදට මෙච්චරයි.
මෙච්චර වෙලා මාත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම thank you. ඒ වගේම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, comment කරන්න, like එකක් දාන්න. ඒ වගේම අලුත් දවසකින් ආයේ ලස්සනම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. අදට ගිහින් එන්නම්. bye bye.